හෙලෝ ගයිස් ඉතින් මම අද මගේ දෙවන ලෝකයේ ගෙන් හිතුවා සුන්දර වෙලාවකින් ඉතින් අපේ ගමට ඉස්සරහින් අපේ සුන්දර ගමට ඉස්සරහින් තමයි මේ වෙලාව තියෙන්නේ. ඉතින් අපි හිමීට මේ පැත්තට හැරුණාම අපිට පේනවා ෆාම් එකේ කැලාව. ඒක ලස්සන කැලාව. ඉතින් ඔහම හිමීට අපි හිමීට පල්ලෙහාට යද්දි පේනවා සුන්දර ඇල මාර්ගයක් ගලා යනවා. මේ පේනවා. ඉතින් හොමම හිමීට අනිත් පැත්තට හැරෙද්දි පේනවා ආරෙහෙන් නැව්ගල කඳු පන්තිය. අපි ඉතින් එතනට ගිහින් ඔයාලට පෙන්නන්න. එහෙනම් අපි යමු. ඕගින්ද අපිට යන මග ඔයාලට පේනවා වපුරලා තියෙනවා සමහර කුඹුරු කීපයක්. ඉතින් කොහොම ඉස්සරහට යද්දි එන්න ෆාම් එකේ වත්තත් ලඟ වෙනවා. ඉතින් පේනවද මේ පැත්තේ මේ සුන්දර වෙලාවක් තියෙනවා. ඉතින් ඔහොම අපි ඉස්සරහට යද්දි පේනවා ඔහොම ඉස්සරහට පේනවා නැව්ගල කඳු පන්තිය. මේ ළඟින්ම පේනවා අද දන්න ඔයාලට මේ ළඟම තියෙන්නේ ෆාම් එකේ කන්ද. ඊට පස්සේ ඊට උඩින් තියෙන්නේ නැව්ගල කන්ද. මාතලේ කඳු කිහිපයක්ම තමයි තියෙන්නේ. ඉතින් හොඳින් බලන්න. උනත් මෙහෙම හිමීට මේ පැත්තට හැරුණොත් පේනවා මෙතන පේනවාද ඔබලාට මේක ගම්මානක්. ඒ තමයි අපේ ගම. ඒ ගම්මානේ ඉස්සර තමයි මේ සුන්දර වෙලාව තියෙන්නේ. ඉතින් ඔහොම අපි මෙතනට ළඟට ගියොත් පේනවා ෆාම් එකේ කැලේ මොනරගයක් හිටියා. හැබැයි කෙසේවත් ඒ මොනර අපිට බයලා ඉගිල්ලුවා දැන්. මේ ඉන්නවා මේ කැලේ ඉන්නවා පිඹුරු පොළොංගු වගේ විශේෂ සහිත සර්පයෝ ඉන්නවා. ඒ වගේම හාවෝ ඉන්නවා. එහෙම ඉන්නවා. ඉතින් අපි දවසක ෆාම් එකේ වීඩියෝ එකකිනුත් හමුවෙමු. කෙසේවත් බලන්නකෝ මේ සුන්දර වෙලාව ඇසරේ එහෙනම්. හරි. එහෙනම් අපි වැඩිපුර කතා බහ නැතුව යන්කෝ ඉස්සරහට. අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. යන්න කලින් ඔයාලට මම එද්දි දැක්ක ඇල මාර්ගයක් පෙන්වන්න හොඳටම. යන්කෝ. තා පොඩ්ඩක් තියෙන ඇල මාර්ගෙට. ඔය අතින් පේනවද දන්න මොනරු කෑ ගහනවා. එනකොට යාට ඉගිල්ලා යනවා. ඉතින් වෙල් මාර්ගෙට යද්දි මෙන්න මෙතන තමයි ඇල තියෙන්නේ. එනවා පෙන්නන්න. මේ තියෙන සුන්දර වෙල මාර්ගය. හරි එහෙනම් ආයෙත් දවසකින් අපි ආයෙ මේ වීඩියෝ එකකින් හම්බ වෙනකම් අදට ගිහින් එන්නම්. බයි.